අද අපි බලන්න යන්නේ ලංකාව ඇතුලේ නීතිඥයෙක් වෙන්න ඔයාට කොහොමද පුළුවන්? නැත්නම් කොහොමද නීතිඥයෙක් වෙන්නේ කියන එක ගැන. හරිද? ඉස්සෙල්ලාම ඔයා බලන්න මෙන්න මේ බෝඩ් ලෑල්ලට ඔයා කැමතිද කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ, ප්‍රසිද්ධ නොටාරිස්, දිවුරුම් කොමසාරිස්, සමාගම් ලේකම්. හිස්තැනට වාගේ නම දාලා බලන්න. එතකොට ලංකාවේ නීතිඥ වෘත්තියට යන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විවෘත විශ්වවිද්‍යාල නීතිපීඨ ප්‍රවේශ විභාගය. අනිත් එක තමයි නීති විද්‍යාල ප්‍රවේශ විභාගය. හරිද? විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගයට අපි කියනවා LLB entrance කියලා. ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අපි කියනවා law entrance කියලා. මේක පැහැදිලිවම විභාග දෙකක්. එහෙනම් ශ්‍රී ලංකාවේ නීතිඥයෙක් වෙන්නවාට මේ විභාග දෙක පාස් වෙලා පුළුවන්. එකක් තමයි LLB entrance විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගයේ, දෙවෙනි එක law college entrance නීති විද්‍යාල ප්‍රවේශ විභාගය. එතකොට පුතේ සාමාන්‍යයෙන් විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගය ලියන්න ඔයාට ඒ විභාගයට පෙනී ඉන්න ඕනෑම විෂය ධාරාවකින් සාමාර්ථ 3ක් තිබ්බම ඇති. හරිද? A level ඕනෑම විෂය ධාරාවකින් සාමාර්ථ 3ක් තිබ්බනම් ඇති. හැබැයි ඔයා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියනවා. අපි කියනවා law entrance එක ලියනවා නම් ඔයාට ඕනෑම විෂය ධාරාවකින් C2යි S එකක් තියෙන්න ඕන. C සාමාර්ථ 2ක් සහ S සාමාර්ථයක් තියෙන්න ඕන. එතකොට ඔයා LLB entrance ලියනවා නම් ඔයාට O level කිසිම සුසුකමක් ඕනේ නැහැ විවෘත විශ්වවිද්‍යාලෙට. හැබැයි ඔයා law entrance ලියනවා නම් ඔයාට O level ඉංග්‍රීසි වලට C සාමාර්ථයක් තියෙන්න ඕනේ විභාගෙට පෙනී ඉන්න. හරිද? එතකොට ඔන්න ඔය දෙක තමයි ලංකාවේ නීතිඥයෙක් වෙන්න පුළුවන් ප්‍රධාන විභාග දෙක. ඒකට තියෙන ඕන සුසුකම් තමයි ඔය මම වෙනම කිව්වේ. එතකොට මේකේ නීතිඥයෙක් වෙන්න මේ මාර්ග දෙකෙන් කොහොමද මේ නීතිඥ වෘත්තියට යන්නේ කියන එක ඊළඟට මම පැහැදිලි කරන්නම්. අපි මුලින්ම ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට law entrance එකට. පුතේ law entrance එකේදී ඔයා law entrance exam එක ලියලා පාස් වුණාට පස්සේ law entrance exam එකේ තියෙනවා පුතේ subject 3ක්. විෂයන් 3ක්. يعني papers 3ක් ඔයාට ලියන්න එනවා. එකක් තමයි නීති කරුණු සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරු. ඒකේ නීති කරුණුත් අහනවා, සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරුත් අහනවා. ඊට අමතරව සාමාන්‍ය බුද්ධිය පේපර් එකක් තියෙනවා සහ ඉංග්‍රීසි පේපර් එකක් තියෙනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් ඉංග්‍රීසි පේපර් එක ඉංග්‍රීසි වලින් කරලා මෙන්න මේ සාමාන්‍ය දැනුම නීති කරුණු හා සාමාන්‍ය දැනුම කියන පේපර් එකයි IQ එකයි සිංහලෙන් කරන්න පුළුවන්. නැත්තම් ඔයාට පුළුවන් නීති කරුණු සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරු එකයි IQ එක නැත්තම් සාමාන්‍ය බුද්ධිය කියන පේපර් දෙක ඉංග්‍රීසි වලින් කරලා ඉංග්‍රීසි පේපර් එක සිංහලෙන් කරන්න. ඒ කියන්නේ භාෂා පේපර් එකක් විදිහට සිංහල භාෂාව පේපර් එකක් විදිහට කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔයාට එක්සෑම් එක කරන්න පුළුවන්. කොහොම හරි ඔයා එක්සෑම් එක කරලා පාස් වුණොත් මේ වගේ රීජනල් සෙන්ටර්ස් නෑ මේ LLB එකේ වගේ මම ඒවා පැහැදිලි කරන්නම් මොකද්ද කියලා. මුළු ලංකාවෙම කට්ටිය ලංකාවෙන්ම ඔයා ගන්න ප්‍රතිඵල අනුව තමයි ඔයාව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට තෝරගන්නේ. කියන්නේ ලංකාවෙම 300ක් 400ක විතර පිරිසක් තමයි එක අවුරුද්දකට නීති විද්‍යාලයට ඇතුළත් කරගන්නේ. එතකොට ඔයා විභාගෙ ලියනවා ඒ අවුරුද්ද ලියන පිරිසෙන් මුලම පිරිස අතරට ආවොත් තමයි ඔයාට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. විශිෂ්ටයන් තනපු පින්බීම ඉතින් ඒකට ඇතුළත් වෙලා ඔයාට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඔයාට අවුරුදු 3ක් ඉගෙන ගන්න ඕන ෆුල් ටයිම්. ඒ කියන්නේ ඔයා විශ්වවිද්‍යාලයක ඩිග්‍රියක් කරනවා වගේ
විශ්වවිද්‍යාලයට යනවා වගේම සාමාන්‍ය විදියට ගිහිල්ලා අවුරුදු 3ක් ඒක ඉගෙනගෙන අවසාන වසර විභාගයක් තියෙනවා. ඒ අවසාන වසර විභාගය පාස් වුණාම ඔයාට මම අර උඩ පෙන්නපු මෙන්න මේ කියන බෝඩ් ලෑල්ල ගන්න පුළුවන්. ඒ විභාගේ පාස් වුණාම ඔයාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභිමානවත් විදිහට නීතිඥයෙක් ලෙස දියුරුම් දෙන්න පුළුවන්. හරිද? එතකොට මේක තමයි ලංකාවේ නීතිඥයෙක් වෙන්න තියෙන කෙටිම ක්‍රමය. නමුත් ඊටාම තරඟකාරී විභාගයක් මේක බොහොම අමාරුයි පාස් වෙන්න. හරිද? ඊටාම තරඟකාරී. මොකද පොඩි පිරිසක් තමයි ගන්නෙ. විශාල තරඟයක් තියෙනවා. හරිද? ඊළඟට පුතේ ඔයාට නීතිඥයෙක් වෙන්න පුළුවන් ඊළඟ මාර්ගය තමයි විවෘත විශ්වවිද්‍යාල නීති පීඨ ප්‍රවේශ විභාගය. මෙතනදී ඔයාට පුළුවන් මෙන්න මේ විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගය නැත්නම් LLB entrance එක පාස් වෙලා. හරිද? LLB entrance එක පාස් වෙලා ඔයාට ඇතුළත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හදාරන්න. හරිද? නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හදාරන්න. ඒක අවුරුදු 4ක් හැදෑරුවාට පස්සේ ඔයාට පුළුවන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගෙ දීලා අර විදියටම උඩ පෙන්නපු බෝඩ් ලෑල්ලට හිමිකම් කියන්න. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දියුරුම් දීලා. එතකොට මේකට අවුරුදු 4ක් යනවා. හැබැයි මේකේ ලෙක්චර්ස් ඔයාට වීකෙන්ඩ් එකේ තමයි තියෙන්නේ. ඒ නිසා අර වගේ ෆුල් ටයිම් සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. වීකෙන්ඩ් එකේ ලෙක්චර්ස් ගිහිල්ලා ඔයාට ඒ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මෙතනදී හම්බෙන්නේ ඔයාට නීතිවේදී උපාධියක්. නීති විද්‍යාලයේදී ඔයාට හම්බෙන්නේ ඇටර්නි ඇට් ලෝ නැත්නම් අපි කියන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කියන වෘත්තීය සුදුසුකම. ඒකයි මේ දෙකේ තියෙන වෙනස. එතකොට ලංකාවේ නීතිඥයෙක් වෙන්න ඔයාට පුළුවන් ප්‍රධාන මාර්ග දෙක තමයි ඔන්න ඔය මාර්ග දෙක. ඕක තමයි LLB entrance සහ law college entrance අතර තියෙන වෙනස. LLB entrance වල පුතේ papers 4ක් ඔයාට එනවා. එකක් තමයි සාමාන්‍ය දැනුම paper එක, සාමාන්‍ය බුද්ධිය paper එක, සිංහල paper එකක් සහ ඉංග්‍රීසි paper එකක්. papers 4ක්. එතකොට සාමාන්‍ය දැනුම එකේ කාලීන තොරතුරු ඊට අමතරව අනපනත් රටවල් ගැන ගොඩාක් විස්තර සාමාන්‍ය දැනුම් පේපර් එකේ යනවා. හැබැයි නීති කරුණු ගොඩක් අහන්නේ නැහැ අර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ තරම්. ඊළඟට සාමාන්‍ය බුද්ධිය පේපර් එකෙත් විවිධාකාරයේ ගැටලු අහනවා. ඊට පස්සේ ඉංග්‍රීසි පේපර් එකක් තියෙනවා. ඒක ඔය කට්ටියට A level වලට ජෙනරල් ඉංග්‍රීසි වලට තිබුණා වගේ පේපර් එකක් තමයි ඔය කට්ටියට ලැබෙන්නේ. සහ සිංහල පේපර් එකක් ලැබෙනවා ව්‍යාකරණ සාරාංශකරණය රචනා වගේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය මාර්ග දෙක ඔස්සේ ඔයාට ශ්‍රී ලංකාවේ නීතිඥයෙක් විදියට දියුරුම් දෙන්න, නීතිඥයෙක් විදියට වැඩ කරන්න, අභිමානවත් නීතිඥ වෘත්තියට ප්‍රවේශ වෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ගැන මම ඉක්මනට කියන්නම්. මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපනය කරන්නේ. ඉතින් මේකේ ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන කොළඹ නාවල ප්‍රදේශයේ. ඊට අමතරව මෙන්න මේ කියන ස්ථාන 8 කොළඹට අමතරව මේකේ විශ්වවිද්‍යාල වල ශාඛා පිහිටවලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලයට යන අය, විවෘත විශ්වවිද්‍යාලයට යන අයට සියලුම විශ්වවිද්‍යාල සිසුවෙකුට හම්බෙන සියලුම වරප්‍රසාද මහපොළ ශිෂ්‍යත්වයේ ඉඳලා සියලුම වරප්‍රසාද හම්බෙනවා. නීති විද්‍යාලයට ගියත් එහෙම. එතකොට ඊළඟට මේකේ සුදුසුකම් ගැන මම පොඩ්ඩක් කතා කරා. මේවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල නිකුත් කරන අත්පොතක්. ඒ අත්පොතේ මේ සියලුම විස්තර දක්වනවා. මම ඒවා තමයි මේ විදියට පැහැදිලි වෙන විදියට ඔය කටියට දාලා තියෙන එක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම සිංහලෙන් මේක ඇතුළත් කරලා තියෙන්නේ. ඔය කටියට ලේසියෙන් මේක බලා ගන්න පුළුවන් නිසා. එතකොට ඔන්න ඔය විදියට තමයි papers තියෙන්නේ. ඒවට හම්බෙන මුල් ලකුණු ගන්න මෙහෙම පැයේ papers 4ක් තමයි තියෙන්නේ. සහ විභාගේ පාස් වෙන්න ඔයා ගන්න ඕනේ අවම ලකුණු ගන්න තමයි මෙන්න මෙතන දක්වලා තියෙන්නේ. ඊළඟට මේකේ ඔයාට විභාගයට පෙනී ඉන්න පුළුවන් ඔය කට්ටියගේ පදිංචි දිස්ත්‍රික්කය අනුව මේ regional centers වලින් තමයි කට්ටියට ඒකට පෙනී සිටින්න පුළුවන්. පෙනී ඉඳලා ඔයා ඒ regional center එකකින් වැඩිම ලකුණු
ගත්ත අය අතර හිටියොත් ඔයාට යන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයක් නවා ඒ දිස්ත්‍රික් වලින් ගන්න. කොළඹින් නම් 200යි, නුවරින් නම් 120යි, අනුරාධපුරයෙන් නම් 75යි, බදුල්ලෙන් නම් 40යි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මුල අපි හිතමු බදුල්ලෙන් ඔයා ලියනවා නම් මුල 40 ඇතුළත ඒ කියන්නේ මුල වැඩිම ලකුණු ගත්ත 40 දෙනා ඇතුළත ඔයාගේ ලකුණු තියෙනවා නම් ඔයාට ඒ උපාධි පාඨමාලාවට සුදුසුකම් ලබන්න පුළුවන්. ඒක අවසානයේ ඔයාට නීතිඥයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගය සහ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය අතර වෙනස සහ තිබිය යුතු සුදුසුකම්.